ජංගල් බීච් එක හොඳයි ඈ. මාරු සුපිරි මේ ඉදහසේ ඇවිල්ලා පොඩ්ඩක් නාල කරලා යන්න ඕන මේ වෙන වෙලාවක එමු අපි ආයි නාන්නම්. හරිද? නාලා පොඩි කැම්පින් පාරක් රැයට දාලා ඒ මාතල්ලයක් ගන්නවා. දැන් අපි ජංගල් බීච් එකේ බලලා ඉවරයි. හරිද? දැන් අපි MK. අපි දැන් MK. අඩෝ අනේ කිඹුලද? අර කිඹුලෙක්. දැක්කද? වුණා. Guys. Fogel Airport. නේනම් ඔයාලන්ට ප්ලේන් එකකුත් පෙන්නුවා. මේ මෙතන තියෙන විශේෂත්වය තමයි එයාපෝට් පාර තියෙනවා. ඊට පස්සේ රේල්වේ එක තියෙනවා. ඊට පස්සේ මෙතන තව තියෙනවා වෝකින්. ඉදිරියට යන පාරක් තියෙනවා. මහ පාර තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා මූද. පාරවල් පහක් තියෙනවා නේද? පාරවල් පහක් තියෙනවා. ඒක තමයි විශේෂත්වය මෙතන. එයාප්ලේන් ට්‍රැක් එක හරි හරි ඉතින් ඩාන් වෙනවා අඩුවම වෙනවා. ගයිස් කිරල එකක් ගත්ත බොන්න. ඉතින් කිරල එනේ අර මේ දිවුල් වගේ දිවුල් රහම තමයි ඉන්නේ. ටිකක් සැරයිනේ. දැන් මේ ඉන්නේ කොක්කල. අපි ආවා මෙන්න මෙතනට. කොහොමද? සුද්දොත් මාළු වල්ලනවා රිට වල්ලල නැගලා. years later. Guys, බලන්න අපි ඉන්න දැන්. වමට දාලා. දකුණට ගහපන්. මෙතන කිචි මසාජයක් කරනනේ මාළුව. ඔහොම යමු මම ටිකක් වීඩියෝ කරගන්න. කට්ටියට පෙන්නන්න සීන් එක. ඕකේ. ගයිස් කොහොමද ඉතින් දැන් ඉන්නේ අපි ඔරුවක. ඔරුවක ඉන්නේ ගොඩක් විදිය දඟලන්න කරන්න බෑ. එහෙම වුණොත් යබු. ඔයාලට පෙන්නන්න බෑ. ඉතින් ඉන්නේ තියන බෝට්ටුව. ඉතින් මඩොල් දුව වටේ පොඩ්ඩක් රවුමක් දාන්න තමයි යන්නේ. යමු එහෙනම් අපි නේ. 2000 years later. කිඹුලේ තමයි. හරවපන්. ඇත්ත. කිඹුලේ. බලන්න. නැද්ද? බලන්න. ඒක කිරාවට කියන්නේ. කිඹුලා නේද? කිඹුලේද? බොරු ගල් දෙක. කිඹුලේ ඉන්නේ කියලා දැන අපිට එන්න දෙන්නේ ගන්න. කිඹුලේ ඉන්නේ. යවන්නේ. යා කොහෙටද? ඒක හිතුකුද නැත. නා ඇති කියලාද කියන්නේ? ඔව්. බයයි. මෙයා බය වෙලා. කිඹුලට බය වුනේ? ඔව්. අයියෝ නෑ බය වෙන්න එපා. ඕම නෑ උදේ හවුස් අපි දෙක කරගෙන ගන්න. බය වෙන්න එපා කන්නේ කියලා. හරිලාවට මොනවද? අරුව පදිනවා මම වීඩියෝ කරනවා.
බ්‍රේක් කරගන්න කොහොමද? බ්‍රේක් කරන්න බෑ. බ්‍රේක් කරන්න ඔය මේ එක හරවපන්. නැත්තම් ඔබ බිමට ගහන්න තේවා. බ්‍රේක් නෙවෙයි රිවර්ස් කර රිවර්ස්. ඒතර බ්‍රේක් කරනවා. Oh my god. Wow. අපි යනද හරවමුද? ඇයි? කොහෙට යන්නේ? ඉතින් ඔයාලන්ට පුළුවන් කොග්ගල ආවොත් මෙන්න මේ වගේ ආතල් එකක් ගන්න. එතනට ගිහින් නම්බරය අහලා දෙන්න. ඔව්. අපි ඩිස්කවුන්ට් අපි මේ එතන ප්ලේස් එකේ නම්බර එක දාන්නම් මේකේ නේ. ආ? අපි ප්ලේස් එකේ නම්බර එක දාන්න. අන්න බෝට්ටුවක පෙන්නන්නම් මම ඔයාලට. බෝට්ටුවේ නිකන් අර වාඩි වෙලා යන එකනේ. මේකේ පොඩි ලල්ලයක් තියෙනවා නේ බා. ලල්ලයක් තියෙනවා පොඩ්ඩක් ගැස්සුනම තව ලල්ලයක් තියෙනවා. මම පේනවද? ඈ? අන්කල් WhatsApp ෆෝන් එකෙන් බලන්න. මට වීඩියෝ කෝල් එකක් ගන්න පස්සේ. ඕකේ ප්‍රශ්නේ පුතී. ඉන්පඩ ඇලියට තියන්න මට එතකොට බලන්න. ඉර මුදුන් වෙලා තින්නේ නෑ. අපි යමු මේ අර අතන ඉස්සරහා තියෙන දූපතට. හරිද? එතනට ගිහලා මෙහෙම ත්‍රිකෝණී විදියට යමු. කොහෙද එතන ඉන්ට්‍රස් එකද? ඉන්ට්‍රස් එක යන්නේ නෑ. මේ පාරවල් නෑනේ වතුර. එහෙට ගියා. අර තියෙන අර ගහක් තියෙන මැද. එතනට ගියා. එතනින් ආයෙ අර බෝට්ටු තියෙන පැත්තට ගිහලා ඔරුව බාර දෙමු. මෙතන වතුර තියෙන්නේ මේ ඉනගාවට නෙමෙයි ඉනගාවට පපුව ගාවටනේ. අයියෝ මේ ලයිට් එක වැටෙන්නේ නැහැ මට මේ මොකයි කරන්නේ? මෙහෙමයි බා. සමහර තැන්වල වලවල් වගේ තියෙනවා. සමහර තැන්වල මේ ගොඩ වගේ. මේ දැන් නම් ආව සෑහෙන මේ අඳුරුයි මේ මොකද එළිය වැටෙන්නේ නැති. අපි එන්න මේ කෙළවරින් යන්න. හරියට යන්න. ඔව්. මොකද මගේ ෆෑන් බේස් එකට මාව පේන්නේ නැහැ. ඕකේ. දැන් පේනවා. දැන් පේනවා. පට්ටේ මේ කාතු. මොනවාරි ගියා? ඉතින් මේ මෝටර් බෝට්ටු ගියාම මේ මෙන්න මෙහෙම රැලි එනවා. හරි. මෙන්න මේ රැලි වලට මෙන්න මෙහෙම පාර අන්බැලන්ස් එකක් එනවා. මෙන්න මෙහෙම. ටික්ටෝ. මේ රැලි පොඩ්ඩක් බලපවන මේ ඔරුවට. මම එන බැලන්ස් එක යන්නේ මේ මෙහෙම මේ. ලේසිමත් නෑ වැඩි. අන්බැලන්ස් වුණොත් පොඩ්ඩක් පෙරලෙනවා. දැන් අත රිදෙනවා. You tripping, bro? දැන් අත රිදෙනවා පොඩ්ඩක්. හරි. ඉතින් කියන්න ඕන ටික කිව්වා. තව ඉතින් කියන්න දේවල් නැහැ. ඔයාලන්ට වීඩියෝ එක බලලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙනවා. හරිද? සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දානවා නේද? දැන් මේ කිව්වොත් එහෙම දැන් අපි ඉඳපු තැන හරියට ගියෝනේ. අපි දැන් ඉන්නේ කොග්ගල මේ ආශ්‍රිතව තමයි දූපත් තියෙන්නේ. මඩොල් දූව තියෙනවා. තව එක දූපත් ගොඩක් තියෙනවා. තව තැන් වලට ගියොත් එහෙම තියෙනවා මේ මම ඔයාලන්ට පෙන්නන්නම්. මම පෙන්නන්න ඇති දැන් වීඩියෝ එක බලන්න. ෆිෂින් තෙරපි තියෙනවා. පොඩ්ඩක් සල්ලි ගෙවන්න ඕන මේ ෆිෂින් තෙරපි එකට කකුල් දෙක දාලා එහෙම කිචි කව ඉන්න පුළුවන්. මේ සුද්දොන්ට නම් ඒකේ බහින්නක් දෙනවා. මේ ලෝකස්ලන්ට නම් දෙන්නේ අත්තු අවුල් වෙනවනේ. වැඩි දඟලන්න දෙන්නේ නැහැ කියන්නේ සුද්ද නම් බැහැලම ඉන්න එකේ සමහර ඒවා ලෝකස්ලන්ට ඒවා බැහැලම ඉන්න දෙන්නේ නැහැ. මම දැන් කකුල් නම් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ගාණක් ගෙවන්න. තව තියෙනවා මේ දූපතක්. ඒ දූපතට ගියාම පුළුවන් ඕගොල්ලන්ට බලන්න කුරුඳු තලන ඒවා. කුරුඳු තලන විදිය ඊට පස්සේ ඒ කුරුඳු වලින් මොනවද කරන්නේ? කියන්නේ කුරුඳු වලින් ටී එකක් හදනවා. බලන්න ඒවා රස බලන්න පුළුවන්. ඒ වගේ එක පොඩි ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා. මෙහාව කරන්න පුළුවන්. හරි. කොග්ගලේ මාදු ගඟ තියෙන්නේ.
මාදුගඟේ තියෙන ආතල් එක තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් මාදුගඟ විතර නෙමෙයි මෙහෙත් තියෙනවා. බලන්න මෙහෙ ඇවිල්ලා දැන් මාදුගඟට ගිය කෙනෙක්ට මෙහෙට ඇවිල්ලා පුළුවන් ආයි වෙනස් අත්දැකීමක් ලබා ගන්න. හරි අපි ඉස්සරහට කතා කරමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ගිහලා උරුව පාක් කරමුද? දැන් අපි සෑහෙන වෙලා මේ උරුව පැදලා දැන් නම් අත් දෙක ත්‍රිදෙන ඈ. අපි දැන් යන්න හදන්නේ මොකක්ද එකට කියන්නේ? තොටුපොළට නේ? හා? ජැටියට නෙමෙයි යන්නේ. දානවා. ටික්කට ගන්න බෑ. අපි දැන් යන්න හදන්නේ අපි ඔරුව පාක් කරලා ඔයාලන්ට කතා කරන්න. හොඳයි. තව ටිකක් යන්න දෙන්න. පුළුවන්ද?